සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකේ අවුරුදු කැවිලි මේසේ වීඩියෝ මාලාවට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි හදමු හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මුං කිරිබත් එකක් එක්ක ඒකටම ගැලපෙන හොඳ සැරට නයි මිරිස් දාලා හදපු රසම රස ලුණු මිරිස් එකක්. එහෙනම් අපි ඉක්මනින්ම වීඩියෝ එක බලමු. මුලින්ම මේ අරගෙන තියෙන්නේ මුං ඇට කෝප්ප භාගයක්. මේ මුං ඇට ටික මම්මුළු රැයක්ම පෙඟෙන්න තියලා තමයි අරගෙන තියෙන්නේ මේ වගේ කෝප්පකින් මුං ඇට භාගයක්. මුලින්ම මම මුං ඇට ටික රයිස් කුකර් එකට එකතු කර ගන්නවා. ඒ වගේම මුං ඇට වගේ දෙගුණයක් මම හාල් පාවිච්චි කරනවා. මම අද අරන් තියෙන්නේ බාස්මති හාල් එක කප් එකක් හොඳට සෝදලා පිරිසිදු කරගෙන ඒකත් මම රයිස් කුකර් එකටම එකතු කර ගන්නවා. දැන් අපි මේ හාල් ටික වගේම මුං ඇට ටික හොඳට මික්ස් කරගමු. මික්ස් කරගත්තට පස්සේ මම මේ දැන් එකතු කරගන්නේ දියකිරි කෝප්ප දෙකක් මම මේ වෙලේ එකතු කරගන්නවා. ඔයාට කැමති නම් දියකිරි වෙනුවට වතුර මුණත් මුලින්ම එකතු කරන්න පුළුවන්. හැබැයි දියකිරි එකතු කරොත් රස ගොඩක් වැඩි. මෙන්න මේ වගේ ඇඟිලි පුරුකක් තමයි මම මුලින්ම වතුර තියන්නේ. ඒකටම මම එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි භාගයක්. ලුණු කුඩු තේ හැඳි භාගෙත් එකතු කරගෙන රයිස් කුකර් එකේ පියන වහලා අපි බත් එක උයා ගන්න දාමු. බත් එක උයනකන් ඉක්මනින්ම අපි අපේ ලුණු මිරිස් එක හදමු. ලුණු මිරිස් එක හදන්න මම අද පාවිච්චි කරනවා ලුණු ගෙඩි මම අරගෙන තියෙනවා භාගයක්. ලොකු ගෙඩියක භාගයක් කපලා අරගෙන තියෙනවා. බී ලුණු රතු ලුණු කැමති දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොඩි තක්කාලි ගෙඩියක් කපලා අරගෙන තියෙනවා. ඒ වගේම නයි මිරිස් කරල් දෙකක් පොඩියට කපලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ හොඳට සෝදලා පිරිසිදු කරගත්ත කූනිස්සෝ. මෙතන කූනිස්සෝ ග්‍රෑම් 50ක් 60ක් වගේ තියෙනවා. කූනිස්සෝ වෙනුවට ඔයාලට උඹලකඩ උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මේ වගේ බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන නයි මිරිස් ටික ඒ වගේම තක්කාලි වලින් භාගයක් එකතු කරගමු. තක්කාලි ටිකත් එකතු කරාට පස්සේ මේ වෙලේ මම එකතු කරගන්නේ අපේ කූනිස්සෝ. ඔයාට කූනිස්සෝ වෙනුවට මම කලින් කිව්වා වගේ උඹලකඩ එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකටම ලුණු ටිකක් එකතු කරගෙන පියන වහලා විනාඩියක් දෙකක් වගේ හොඳට මේක පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගමු. මෙන්න මේ වගේ හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ මම මේකටම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි එකක් වගේ. මිරිස් කුඩු එකතු කරගත්තම මේකට හොඳ ලස්සන පාටක් එනවා. ඒ වගේම හොඳ සැරකුත් අපේ ලුණු මිරිස් එකට ලැබෙනවා. ඔන්න දැන් අපේ පේස්ට් එක ලෑස්ති. මේ වෙලේ මම පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාගෙන අබ ටිකක් එකතු කරගන්නවා. අබ ටික රත් වෙනකොට මම දැන් අපේ ලුණු ටික එකතු කරගන්නවා. ඔයාට ලුණු ප්‍රමාණය වැඩි කරලා උනත් එකතු කරගන්න පුළුවන්. ලුණු ටික අපි මේ තෙල් එකේ විනාඩියක් දෙකක් වගේ හොඳට ෆ්‍රයි වෙන්න තියමු. ඊට පස්සේ ඔයාට පුළුවන් අපේ ඉතුරු තක්කාලි ටික මේ වෙලේ එකතු කරගන්න. ආයෙමත් හොඳට මික්ස් කරගෙන තවත් විනාඩි දෙකක් තුනක් වගේ තියලා අපි හදාගත්ත පේස්ට් එක මේ වෙලේ එකතු කරගන්න ඕනි. නයි මිරිස් ඒ වගේම කූනිස්සෝ ඔක්කොම එකතු වෙලා නිසා මේ වෙලේ ගොඩාක් සුවඳයි. අපි මේක හොඳට මික්ස් කරගමු. ලිපේ ගින්දරත් සාමාන්‍ය ප්‍රමාණයටම තමයි තියාගෙන ඉන්නේ. ලුණු රස බලලා මම තවත් ලුණු කුඩු ටිකක් එකතු කරගෙන හොඳට ආයෙමත් මික්ස් කරගන්නවා. මේක මේ විදිහටම විනාඩි 3-4ක් වගේ පියනකින් වහලා උයාගමු. එතකන් අපි අපේ බත් එක බලමු. ඔයාලට පේනවා ඇති බත් එක තාම ඉදෙන ගමන් තියෙන්නේ. අපි විනාඩියක් වගේ ආයෙමත් බත් ටික මුං ඇට ටික හොඳට මික්ස් කරගමු. ඔයාලට පේනවා ඇති තාමත් අපේ බත් එක රෙඩි නැහැ. තාමත් කුක් කියන මෝඩ් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ලුණු මිරිස් එක. මේ බලන්න ඔයාලට පේනවා ඇති මේක හොඳ රස පාටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ ලුණු මිරිස් එක ගොඩක් සැරයි ගොඩක් රසයි. ඔයාට කැමති නම් ලුණු මිරිස් එකට සීනි ටිකක් ඒ වගේම දෙහි ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ බත් එක ඉදුණට පස්සේ මම මේ වෙලේ හොඳ උක්කු පොල් කිරි කෝප්ප 1යි කාලක් එකතු කරගෙන මික්ස් කරගන්නවා. ඒ වගේම තමයි පොල් කිරි එකට රස අනුව ලුණු කුඩු ටිකක් කවලම් කරලම තමයි අපි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ පියන වහලා ආයෙමත් කුක් මෝඩ් එකට දාලා අපි තියමු. මේ තියෙන්නේ දෙවනි පාර අපේ බත් එක ඉදුණට පස්සේ එහෙම නැත්නම් කුක් මෝඩ් එකෙන් වෝම් මෝඩ් එකට වැටුණාට පස්සේ මම ආයෙමත් සැරයක් හොඳට මික්ස් කරගෙන කුක් මෝඩ් එකටම දාලා තවත් පාරක් හොඳට උයාගමු. මේ තියෙන දෙවනි සැරේටත් ආයෙමත් කුක් මෝඩ් එක වෝම් මෝඩ් එකට වැටුණාට පස්සේ නැවත වරක් හොඳට මේ විදිහට මික්ස් කරගෙන ඉක්මනින්ම අපි භාජනයකට කෑලි කපා ගන්න අයින් කරගමු.
ඔයාලට පේනවා ඇති කොච්චර ලේසිද කියලා මේක හදන්න. ඉතින් රස්නේ තියෙද්දිම ඉක්මනින්ම අපි ඔයා කැමති හැඩයකට, කොටු හැඩයකට, එහෙම නැත්නම් රවුම් හැඩයකට මේ විදිහට හදාගෙන ඔයාට පුළුවන් කෙසෙල් කොලයක් හරි, එහෙම නැත්නම් හැන්දම හරි පාවිච්චි කරලා හොඳට සමතලා කරගෙන අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඉතින් මේ තියෙන අපි ලෑස්ති කරගත්ත ලුණු මිරිස් එක. ඉතින් ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.